Moms Talk with Velona Cuddles තුලින් ඔන්න තවත් ලස්සන එපිසෝඩ් එකකට තමයි අද අපි ඇවිත් ඉන්නේ. ඉතින් අදත් අම්මලාට වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි කතා කරන්න සූදානම්ින් ඉන්නේ. ඒ හින්දාම තවත් ආදරණීය අම්මා කෙනෙක්ව අපේ කන්වර්සේෂන් එකට අදත් අපි එකතු කරගත්තා. අද අපිට එක්කලා ඉන්නේ රසාන්ජලි ෆර්නැන්ඩෝ. Hi. Hi. කොහොමද රසාන්ජලි? හොඳයි. ඉතින් බොහොම ආසාවෙන් වැඩ කටයුතු කරගෙන ඉන්නවා මේ ටිකේ. ඔයා ගොඩක් බිසි අම්මා කෙනෙක් වගේ වැඩයි, බබාලා තුන් දෙනාගේ වැඩයි මේ දේවල් එක්ක මේ දවස්වල මොනවාද සිද්ධ වෙන්නේ? මේ දවස්වල ඉතින් හරියට මට නම් නිකන් දැනෙන්නේ පොඩි යුද්ධයක් ඉවර වුණා වගේ. මොකද කට්ටියගේ තුන් දෙනාගේම ස්කූල් හොලිඩේස්. ඔව් ස්කූල් හොලිඩේස් ඉවර වෙලා දැන් අලුත් අවුරුද්දක් එතන සෙප්තැම්බර් ඉන්ටේක් එකක් ඉතින් ගොඩාක් වැඩ තියෙනවා. එතන ඒ ටික ඔක්කොම සෙටල් කරගෙන සෙප්තැම්බර් මන්ත් එකේ ඉතින් චුට්ටක් මේ දැන් අලුත් පන්තියකට ගිහිල්ලා තිනවා මේ තුන්දෙනාම. ඉතින් එක ඉතින් දැන් කියන යාළුවෝ කලින් යාළුවෝ නෑ. ඒ වගේ පොඩක් quarreling ඒවා ටිකක් තියෙනවා. ඉතින් so these days I'm like handling those stuffs actually with them. හරි. අද අපි especially රසාන්ජලි කතා කරමු කියලා හිතුවේ boundaries ගැන. Boundaries and let's say personal space ගැන. දැන් මේ කතාවට අපි මෙහෙම ආරම්භයක් ගමු. රසාන්ජලිට බබාලා තුන් දෙනෙක් ඉන්නවානේ. දැන් අපේ society එකේ ගොඩක් වෙලාවට සමහර අම්මලාගෙන් අපේ වටපිටාවේ ඉන්න අය හරිම ඉන්ට්‍රූසිව් ප්‍රශ්න අහනවා. මම දැකලා තියෙනවා, මම අත්විඳලාත් තියෙනවා. මම හිතන්නේ මේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ඔයාටත් ඇති. බවුන්ඩරිස් ගැන දන්නේ නැති අයත් ඉන්නවා. දැන් ඔයාට බබාලා තුන්දෙනෙක් ඉන්න හින්දා කවදාවත් කවුරුත් වගේ අහලා නැද්ද? ඇයි ඔයා බබාලා තුන්දෙනෙක් හැදුවේ කියලා? ඇත්තටම නිපුණිකා ඒක මම හිතන්නේ ඒක සමහරක් කෙනෙක්ට ඒක කියුරියොසිටි එකක් හින්දා අහන දෙයක්. සමහරක් අය ඒක අහන දේ ඒක ජජ්මන්ටල් විදියට. ඇත්තටම ওই ප්‍රශ්නේ ඔය දෙපැත්තෙම මගෙන් අහලා තියෙනවා. මම එකයි මුලින්ම ඒක මෙන්ෂන් කරේ. මොකද සමහරක් වෙලාවට කෙනෙක් අහනවා දැනගන්න ආසයි. ඔයා මෙච්චර වැඩ ගොඩක් කරනවා. ඔයා දැන් මල්ටිනේෂනල් කම්පැනි එකක ටිකක් සාමාන්‍ය ලොකු තනතුරක් දරන කෙනෙක් විදිහට ගෙදර වැඩයි. බබාලාගේ වැඩයි. දැන් මගේ දැන් මොකද මම I have different roles in my life. ඉතින් ඒක කොහොමද time manage කරගන්නේ කියලා. මේ example එකක් විදිහට දැන් මම මාව ගත්තොත් මම trainer කෙනෙක්. එතකොට I handle the training programs as well for occupational health and safety. So එතකොට ඒ පැත්තත් handle කරගෙන එතකොට office එකේ ගත්තොත් මේ company එකේ තියෙන ඒ වැඩත් කරගෙන තව මම traditional dancer කෙනෙක්. එතකොට මම for mindfulness mental wellness වලට I do trainings or the programs for movement dancing movement therapies එක. ඉතින් මේ දේවල් ඔක්කොම කරගන්නේ කොහොමද කියලා කෙනෙක්ට අර දැනගන්න මටත් හිතෙනවා. දැන් ඔයා එහෙම කිව්වම මේ දවසේ පැය 24 ඇතිද රසාන්ජලිට මේ වැඩ ටික ඔක්කොම කරගන්න කියලා. මේ ඇත්තටම නිපුණිකා මම හරි ආසයි ඒවත් එක්ක වැඩ කරන්න. හේතුව මට ටයිම් එක තියෙනවා. ඇත්තටම දැන් අපි ගොඩක් වෙලාවට හිතනවා අපිට ටයිම් එක නැහැ. ඒක ඒ අපි පාවිච්චි කරන විදිහත් එක්ක. මොකද දැන් අපි ඔෆිස් එකේ අපි දේවල් හැන්ඩල් කරන විදිහ අපි අජයිල් වෙන විදිහත් එක්ක තමයි ඒක මං හිතන්නේ ගොඩක් වෙලාවට මේ තීරණය වෙන්නේ. මොකද කෙනෙක්ට පුළුවන් විදිහට නෙමෙයි තව කෙනෙක්ට. මොකද දැන් මම සර්ටිෆයිඩ් කවුන්සිලර් කෙනෙක්. ඒතර දැන් සමහරක් වෙලාවට මන් ළඟට එන ක්ලයන්ට්ස් ලගේ කතන්දර ඇහුවම දැන් එක එක්කෙනාගේ මං එතකොට දැන් මං සයිකොලොජි ඒ පැත්ත හදාරනකොට තමයි තේරුම් ගත්තේ අපි එක එක්කෙනා හරි වෙනස්. තමකට රූපෙන් අපි සමාන වුණාට අපි gedara වුණත් දැන් එක්සැම්පල් විදිහට ගත්තොත් දැන් මට බබාලා 3 දෙනෙක් ඉන්නවනේ. 3 දෙනාගේ සයිකොලොජි පැටර්න්ස් 3 විදියක්.
මගේම ජාන වෙන්න පුළුවන්. එහෙම වුණත් ඒක හරි වෙනස්. ඒ වගේම තමයි අපි එළියේ මිනිස්සුත් එක්ක අපි වැඩ කරනකොට. ඒකයි ගොඩක් වෙලාවට කෙනෙක්ට හිතෙන්නේ මෙයාට වැඩ ගොඩාක් මල්ටි ටාස්කින් කරන්න පුළුවන්. සමහරක් අයට මල්ටි ටාස්කින් බෑ. බෑ කියන්නේ ඒක යාලා ප්‍රගුණ කරලා තියෙන විදිහ. ඉතින් මට ඇත්තටම මම දකින දෙයක් මං මේ දේවල් කරන එකෙන් එකක් මම සතුටු වෙනවා. සහ මට හරි ආසයි මගේ ළමයින්ට මම සුපර් මම් කෙනෙක් කියලා පෙන්වන්න. මොකද එයාලා හින්දා තමයි මට මේ දේවල් මේ ශක්තිය හම්බුනේ. මට ඒක මම ඕන තැනක කියනවා නිපුණිකා. මොකද ඒ තුන්දෙනා හින්දා තමයි අද රසාංජලි ෆර්නෑන්ඩෝ කියලා යම් චරිතයක් ඉන්නවා නම් රැඳෙන්නත් බිහි වෙන්නත් හේතුව. මොකද එයාලා හින්දායි මම මේ දේවල් කරන්නේ. මොකද මං හරි ආසයි මගේ දරුවෝ තුන්දෙනාත් අර හැමදේම පොසිටිව් විදියට අරගෙන දේවල් ප්‍රශ්න කියන ඒවා අපි හැමෝටම එනවා. ඒක ඔබටත් පොදුයින් ගමටත් පොදුයි. ඒක ඒ දේවල් හරි අපි හැන්ඩල් කරන විදිහ තමයි අපේ එක්කෙනාගේ ටෙක්නිකේ වෙනස තියෙන. ඉතින් අර ඒ දේවල් එක්ක මම හැන්ඩල් කරන විදිය මේ දේවල් මගේ ළමයි දැකලා දැන් මම නිකම්ම එයාලට ඉන්න කෙනෙක්ට වඩා මම මෙච්චර දේවල් ගොඩක් එයාලා වෙනුවෙන් සහ මං වෙනුවෙන් කරන මොකද we should learn to love ourselves as well. ඒක අපි වෙලාවකට ආත්මාර්ථකාමීත්වය කියලා හිතුවට අපි දරුවෙක්ව ශක්තිමත් කරන්න නිපුණ එක අම්මා කෙනෙක් විදිහට මම ශක්තිමත් වෙලා ඉන්නත් එපා. මොකද මගේ වයිබ් එක තමයි මේ තුන් දෙනාට යන්නේ. මගේ වයිබ් එක තමයි මගේ අවට සිටින මිනිස්සුන්ට යන්නේ. එතකොට මම හැම වෙලේම නහයෙන් අඬාගෙන ඇඬු කඳුලෙන් අයියෝ ප්‍රශ්න මට මේක වුණා අරම වුණා මට මේක කරන්න දැන් ළමයි තුන් දෙනෙක් හම්බුණා මම හින්දා ජොබ් එකෙන් අස් වෙන්න ඕනේ. දැන් එහෙම හිටියොත් ඒ නෙගටිව් වයිබ් එකක් මටත් හොඳ නෑ. සහ ඒක දරුවන්ටත් බලපානවා. දැන් දරුවෙක්ට වුණත් දැන් මම නිකන් එක්සැම්පල් එකක් විදිහට මම දැන් දැක්ක දෙයක් ඒගොල්ලන්ගේ පාසලේ දැන් මේ ළමයි ඉන්නේ තාම ප්‍රයිමරි මෙසේජ් එකක් එවනවා නිපුණිකා මේ අම්මලා රික්වෙස්ට් කරනවලු ටර්ම් ටෙස්ට් තියෙනකොට එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වලට ප්‍රැක්ටිස් තියන්න එපා අපේ ළමයින්ට පාඩම් කරන්න ඕන කියලා. ඒකේ ප්‍රින්සිපල් එවනවා අපේ ටෙලිග්‍රෑම් පේරන්ට්ස් ගෲප් එකට එක්සෑම් කියන්නේ එක සිටුේෂන් එකක් හරි ඉන්සිඩන්ට් එකක් විතරයි ලයිෆ් එකේ. ළමයාව ඒකට විතර අද එක්සෑම් හෙට මේක හින්දා මම අද විතර අද පාඩම් කරන්න අද ප්‍රැක්ටිස් යන්න බෑ වගේ මයින්ඩ්සෙට් එකක් මෙයාලගේ හදන්න එපා කියලා අපිට ඇඩ්වයිස් කරලා එවනවා. අපි ඕගොල්ලෝ කියන හින්දා නිවාඩුවක් දෙන්න. හැබැයි ඒක වැරදි. ඒක කරන්න එපා කියලා. මට ඒ වගේ මෙසේජ් හරි පොසිටිව් ඉතින් ඇත්තනේ. අපි ඉස්සර එහෙම අපි පුරුදු වුණේ නැහැ. ඇත්තටම දැන් මාව ගත්තත් ඉස්සර එක්සෑම් තින කාට අපි බාස්කට්බෝල් ප්‍රැක්ටිස් හරි මොනවා හරි තියනවා ෂේප් එක කට් කරනවා ඉතින්. ඒකනේ අපිත් හුරු. හැබැයි දැන් අද අපිත් මේ ලෝකෙ වෙනස් වෙන විදිහත් එක්ක නිපුණික මම දැක්ක දැන් අපිත් වෙනස් වෙලා. හරි පොසිටිව් විදියට. ඇත්තටම මාව දැක්කමත් තේරෙනවා හරිම පොසිටිව් කෙනෙක් කියලා. ඔයගෙන් ඒ වයිබ් එක එනවා. මම අන්තික දැක්ක දැන් මේ දැන් අපි ජෙන් සී ලට බනිනවා. ජෙන් සී ජෙනරේෂන් එකට. දැන් මේ ඉන්න ජෙන් ඇල්ෆා එකේ අයට කියනවා මේගොල්ලෝ හරිම පඬිතෙන්. ඒ වුණාට නිපුණික යාළගෙන් ඉගෙන ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. අපිට මිස් වෙච්ච තැන් සෑහෙන්න තියෙනවා ඒගොල්ලන්ගේ. ජෙන් සී අයගේ මම දැක්ක දෙයක් එයාලා හරිම ඒ කියන්නේ මූනිච්චවට වැඩ කරන කට්ටිය නෙමෙයිනේ ඒගොල්ලෝ. හරි ඕපන්. very open. හරිම සවුන්ඩ් ඒගොල්ලෝ. දැන් අපි එහෙම නෙමෙයිනේ. ඔයාගේ හිත රිදී කියලා මම මට හිත රිද්දගෙන මං සද්ද නැතුව ඉන්නවා. දරාගෙන ඉන්නවා. ડિප්‍රෙස් වෙනවා. ડિප්‍රෙෂන් වලට දැන් සමහරක් අපේ ජෙනරේෂන් වල ડિප්‍රෙෂන් වලට බෙහෙත් උත්බොන ලෙවල් එකට සමහරකට අපි ඒ ලෙවල් එකට යනවා සමහර. බෑ හිතන්න ජෙන්සීලාගේ අපි බනිනවා යාලට මේ වගකීමක් ගන්න බැහැම කියලා නෑ නෑ යාලා වගකීම් දරනවා. හැබැයි අවශ්‍ය නම් පමණයි. අපි එහෙම නෙමෙයි අපි හැමදේම බදා ගන්නවා. අර දොඩම් ගොඩ බදා ගන්නවා වගේ එයාලා ඒක හරි ටැක්ටික්ෆුලි හැන්ඩල් කරනවා. ජෙන් ඇල්ෆා කියලා ගත්තොත් අපි මේ පොඩි ළමයිනේ අපේ දැන්. ඔයාට මට ඉන්නේ ජෙන් ඇල්ෆා ජෙනරේෂන් එකේ අයනේ. ඒ අය බලන්න හිතන විදිය කොච්චර පරාසයකට හිතනවා. හරිම ලොජිකල්. පොඩි දේවල් ගැන වුණත්. ඕනේ. සමහරවිට ඒවට උත්තර අපි ළඟත් නැහැ. මාත් සමහරක් වෙලාවට
Google කරන වෙලාවල් නැතුව නෙමෙයි නිපුණිකා මොකද උත්තර දෙන්න ඕන හින්දා. ඒ මොකද එච්චර දැන් ගොඩක් ලාට දැන් එක්සැම්පල් එකකට ගමුකෝ දැන් මේ දවස්වල තිබ්බනේ මේ රෙඩ් මූන් අපේ අලුත් මේ ඉන්සිඩන්ට් එක. දැන් ඒක වෙන්නේ එහෙම ඇයි? දැන් අපිට නම් ඉස්සර ආනේ අපි කැමති මොකද්ද මේ වෙන්නේ කියලා බලන්නනේ. එහෙම ලොකුවට ප්‍රශ්න නෑනේ අපේ ඔළුවේ. අනේක ලස්සන හඳ රතු වුණා අපි ගිහලා නිදාගත්තා. නෑ නෑ මෙතන තියෙන ඒකේ සයන්ස් එක මොකද්ද හඳ රතු වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ කොයි කාලේ? ආයි සුදු වෙනවද? ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒ වගේවට මන් දන්නේ මමත් හරි පොසිටිව්ලි ගන්නවා. දැන් ඒගොල්ලෝ හින්දා අපිත් ඉගෙන ගන්නවා. දැන් අපිත් එඩියුකේටඩ් ඒගොල්ලොන් එක්ක පෑහෙන්න ඕන හින්දා අපිත් දැන් ගොඩක් වෙලාවට ඒ ලෙවල් එකට හරිනිය අපේ මට්ටමට වඩා ලෙවල් එකට පොඩ්ඩක් එඩියුකේටඩ් වෙන ගතියක් තියෙනවා. ඉතින් හරි පොසිටිව් දේවල් තියෙනවා ඉතින්. එහෙම තමයි. දැන් ඔයා ඔය පොසිටිව් කෙනෙක් හින්දාම තමයි මට මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ. දැන් අර මම කලින් කිව්වා වගේ සමහර අය අපේ සමාජයේ ඉන්න මේ බවුන්ඩරිස් ගැන එච්චරම දන්නේ නැහැ. දැන් ඔයාට උනත් ඇවිල්ලා අහනවා ඇති අනේ ඔයාට බබාලා 3 දෙනෙක් ඉන්නවද? ඇයි ඔයා මේ විදිහට මේ බබාලා 3 දෙනෙක් හදන්න හිතුවේ? ඒ වගේ අර with curiosity අහන්නත් පුළුවන්. ඔයා කිව්වේ ඇත්ත. හැබැයි සමහර වෙලාවට මේ ලයින් එක අඳින්න ඕන තැන දන්නේ නැති අයත් ඉන්නවනේ අපේ සමාජයේ. ඔයා මෙහෙම පොසිටිව් කෙනෙක් විදිහට, බෝල්ඩ් කෙනෙක් විදිහට ඒ ගැන කොහොමද හිතන්නේ? ලයින් එක අඳින්න කියන්නේ නිකන් මෙහෙමයි මේකේ කතාව වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපේ මේ ට්‍රැඩිෂන් එකත් එක්ක තමයි ඕක මං හිතන්නේ ආසියාවේ පැත්තෙන්ම අපි හැමෝන්ටම අපි දන්න කාලේ ඉඳන්ම තියෙන්නේ ගැහණු කෙනා ගෙදර සිටිය යුතුයි. පිරිමි කෙනා තමයි පවුල පෝෂණය කරන්නේ. ඕක මං හිතන්නේ මේ මම නිකන් කතාවකට අපි ගත්තොතින් අපි හිස්ටරික් මෑන් කියන ගතිය ගල් යුගයේ මිනිසා ගැන කතා කරොත් ඒ කාලේ ඉඳන්ම එන එකක් ඕක. දැන් මම එතන මම බවුන්ඩරි එක සහ මම මේ දේවල් තේරුම් ගත්ත විදිය. මොකද දැන් අපි දේවල් ඉගෙන ගන්නකොට අපි දැනුමින් පෝෂණය වෙනකොට අපි චුට්ටක් ඒ දේවල් ගැන හිතන්න එපා. මොකද තව කෙනෙක්ට අර සෙල්ෆ් කම්පැෂන් තියෙන්නත් ඕනේ, එම්පති තියෙන්නත් ඕනේ. ඉතින් මේ පැත්තත් ඔක්කොම හිතනකොට මට මේ ඔළුවට සහ මමත් අධ්‍යයනය කරපු එකක් දැන් ගල් යුගයේ මිනිසාව ගත්තොත් ඒ පිරිමියා තමයි ප්‍රේ එකක් නැත්නම් ගොදුර හොයාගෙන ගියේ. හැබැයි ගැහණු කෙනා ගෙදර අවශ්‍ය කටයුතු එතකොට ළමයි බලා ගන්න ටික ඒ කාලේ කරලා තියෙන්නේ තන්න ඒ විදිහට. ඉතින් ඕකේ මානවයාගේ පුරුද්ද තමයි මං හිතන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ අපි ග්ලෝබලි මේ චේන්ජ් වෙන එකත් එක්ක දැන් අපි women empowerment ගැන කතා කරනවා. equality ගැන කතා කරනවා. දැන් අපි වගේ multinational companies ESG කියලා concept එකකට යනවා. globally change වෙනවා දේවල්. අපි හැම කෙනාම මේ EDI වගේ concept වල යනවා. equity, diversity, inclusion කියන concept වලට යනවා. හැබැයි මේ globally ඒ change එක වෙනවා. දැන් ඒක සිද්ධ වෙන්නේ මේ අපි වගේ office environment නැත්නම් මේ multinational companies ඇතුලේ. හැබැයි නිපුණික ඒක සමාජය ඇතුලේ වෙන්නේ නැහනේ. සමාජය තාම හිතාගෙන ඉන්නේ ගැහණියෙක් වුණා නම් ටක් ගාලා වයස යන කලින් නාකි වෙන්න කලින් එහෙමනේ කියන්නේ. නාකි වෙන්න කලින් බඳින්න ඕනේ. බැඳලා ළමෙක් හදන්න ඕනේ. දැන් ළමෙක් එක්කෙනෙක් හැදුවම නැද්ද දෙවෙනියෙක් කියලා අහන. පළවෙනියා තනියෙන්නේ. එහෙම කිය. ඊට පස්සේ අහනවා ඊට පස්සේ ඉතින් දැන් දෙවෙනියෙක් දැන් වැරදිලාවත් කෙල්ලයි වගේ නම් උනේ කොල්ලෙක් හදන්න නැද්ද කියලා. ඉවරයක් ගන්න නෑ මේ සර්කල් එක. ඒක තමයි මේ බවුන්ඩරිස් කියන එක ඒකම එතනට ප්‍රවේශයක් ගත්තේ නිපුණික බවුන්ඩරිස් කියන එක අපි අපිටම තියාගන්න ඕනේ. මිනිස්සු එක එක වහනවා. We can't change other people. That's true. අපි දන්නවා නම් ඇයි මම මේ ඩිසිෂන් එක ගත්තේ? දැන් මට ඇත්තටම තව කෙනෙක්ට කියන්න බෑ ඔයා මට ගරු කරන්න කියලා. එහෙම ඒ වගේ මේ ජජ්මන්ටල් විදිහට ප්‍රශ්නේ අහන කෙනාගේ මෙන්ටැලිටි එක තමයි නිපුණිකා එතනින් පේන්නේ. ඒකට මන්නම් මට වගේ ප්‍රශ්න හරි කතා කරන කෙනෙක්ට ඉතින් ඒකෙන් that I can measure that person's mentality. Yeah. Rather than me getting hurt. Because I have a reason. This is my personal choice. To have 3 kids. Yes, because I really love the kids and I really want this.
change in my life. මොකද මේක මට බ්ලෙසිං එකක් විදිහට මම දකින්නේ. මොකද මට ඒ 3 දෙනාව මේ ඉතින් හැබැයි මම එහෙම කවදාවත් මැසිලි විලිනා ගන්න යන්නේ නැහැ. මට 3ක් හම්බුණා අයියෝ මට මෙහෙමයි කියන එක. මොකද ඒක ඇතුලේ මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මම මගේ ජීවිතේ එක පාරවල් අලුත් දේවල් නිපුණිකා. ඉතින් හිතන්නකෝ දැන් මට ඔය කවුරුත් හිටියේ නැත්තම් මම මොකටද අනේ ඔව කරලා ලයිෆ් එක එහෙනම් ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. හරි බෝරින් වෙයි. ඉතින් ඒ දේවල් එක්ක අපි දැනුමක් ඇතිව ඉන්නේ. අපි දැන් ඔයත් අම්මා කෙනෙක් විදියට මමත් අම්මා කෙනෙක් විදියට අපි මේ දේවල් දැනුවත්වනේ අපි පවුල ඇතුළත කරන්නේ. බවුන්ඩරි එකක් අඳින්න මම ඔයාගේ ප්‍රශ්නට උත්තරේ විදියට කිව්වොත් බවුන්ඩරීස් අඳින්න කියන්නේ ඕවට ඕව එක්ස්ප්ලেইন කරන්න යන්න එපා. good message. ඒව එක්ස්ප්ලেইন කරන්න ගියාම තමයි ඒගොල්ලෝ තව ප්‍රශ්නයක් අහනවා to offend us. yeah. ඊට පස්සේ ඒකෙන් එයාලා සමහරකට සතුටක් ලබනවා. මොකද ගොඩක් වෙලාවට අපි කියනවානේ මම මේ සිංහල ව්‍යවහාරයේ තියෙන සමහරක් මේ උපමය හරිම ඇත්ත දකින්න අර පළ ඇතිරුකට ගල ගසනොයි කියන කතන්දරේ. ඉතින් ඇත්තනේ ඉතින් දැන් එයාටත් අපි ගැන කතා කරන්න මං ටෝකබල් ටොපික් එකක් තියෙන හින්දානේ අහන්නේ. ඉතින් නැත්තම් දැන් කවුරුත් නැත්තම් ඔය නිකන් කවුරු බැඳලත් නැත්තම් මොනවද නැත්තම් අහන්න දෙයක්වත් නැහැනේ. ඉතින් මේ දැන් ඒ එහෙමත් ඉතින් දැන් ඔච්චර ලොකුටයි 3ක් හැදුව එකක්. ඔහොම අහන්න දෙයක් නැහැනේ මගේ. ඉතින් ඒ කියන්නේ මම සිග්නිෆිකන්ට් කැරක්ටර් එකක් නේ මෙයාට ওই වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්න. ඇත්තටම එතනදී මේ hina වෙලා මම බොහොම මේ අනේ මං හරි ආසයනේ. මොකද මට ඒකට එහෙම කියලා මං මොකද I'm a very jovial character නිපුණිකා. මම ඉතින් ගොඩක් වෙලාවට විහිළුවකින් මේක කට් ඩවුන් කරනවා. ඕව එක්ස්ප්ලেইন කරන්න ගිහිල්ලා මේ කාලයක් මගෙත් එහෙම තිබ්බා. ඉතින් ඔෆෙන්ඩ් වෙනවා දුක් හිතෙනවා අඬනවා අයියෝ එහෙමත් දැන් සමහරක් ලාවට ඉතින් ඇහුවම හරි දුකයිනේ. හැබැයි කාලයත් යත්ම යන්නකොට එතකොට අපි දේවල් ඉගෙන ගන්නකොට ස්පෙෂලි මම ඉගෙන ගත්ත දෙයක් අපි සයිකොලොජි වල හරි එහෙම ඉගෙන ගන්නකොට එක එක්කෙනාගේ විදි කියලා තීරුම් ගත්තා. හරි. අද හරිම පොසිටිව් කන්වර්සේෂන් එකක්. හරිම ගොඩක් දේවල් මම හිතන්නේ අපි බලන් ඉන්න අම්මලටත් රසංජලිගෙන් ගන්න තියෙනවා කියලා මම හිතනවා. ඉතින් හරිම ලස්සන කන්වර්සේෂන් එකක් මේක. thank you so much අද අපිත් එක්ක එකතු වුණාට. නිපුණිකාටත් බොහොම ස්තුතියි මාව මේ තැනට ආරාධනා කරාට. හිතනවා මොන හරි හොඳ මෙසේජ් එකක් අපේ සමාජයෙන් අපේ අම්මලාට ගන්න පුළුවන් වෙයි කියලා. ඕන දෙයක් ඕන කෙනෙක් කියයි. ශක්තිමත් වෙන්න ඔයා වෙනුවෙන් වැඩ කරන්න. මොකද අපි දරුවෝ හදන්න අපි ශක්තිමත් වෙලා ඉන්නත් ඕනේ. ඉතින් මම අම්මලාට හැම වෙලේම ඕනම කෙනෙක්ට කියන දෙයක් ඉතින් ඕගොල්ලෝ ශක්තිමත් වුණොත් තමයි දරුවා ඒ පාරේ යන්නේ. හරිම ලස්සන මෙසේජ් එකකින් තමයි අද අපි අපේ එපිසෝඩ් එක අවසන් කරන්නේ. ඉතින් රසංජලිට ස්තුතිවන්ත වෙන ගමන් අපි ඔයගලන්ට මතක් කරනවා අපිව subscribe කරන්න. අපි හැමදාමත් මේ විදිහේ ලස්සන conversations ඔයගලන්ට සමීප කරවන්න සූදානම්ින් ඉන්නවා. එහෙමනම් තවත් ලස්සන එපිසෝඩ් එකකින් අපි හම්බෙමු.